Hi guys, welcome back to my YouTube channel. ඔයගොල්ලෝ මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි බලමු මගේ orientation සතිය කොහොමද ගෙවුනේ කියලා. මේ තමයි පළවෙනි දවස. ඔන්න ඉතින් පළවෙනි දවසේ orientation program එක ඉවර වෙනවා. අපි හවස hostel ඇවිල්ලා මේ අපි ලෑස්ති වෙන්නේ දෙවෙනි දවසේ orientation එකට යන්න. කලින් දවසේ රෑ අපි කොහොමද ලෑස්ති වුණේ කියලා තමයි කැලණි උණුසුම දරාගත නොහැකිව අපේ රූම් එකේ අය පසුතැවෙන වෙලාව. ඉතින් ওই විදිහට අපි තමන්ගේ ගම් ගැන වර්ණනා කර ඉඳලා ඕපදූප කතා කරලා එදා දවසේ ඉවර වුණා. මේ තමයි අපේ orientation program එකේ දෙවෙනි දවස. ඉතින් එදා හවසත් orientation program එක ඉවර වෙලා house room එකට ඇවිල්ලා අපි කරේ සින්දු කියපු එක. සින්දු කියන්න දන්නේ නැති මමත් එදා ඔන්න සින්දු කිව්වා. හැබැයි ඉතින් අහගෙන නම් ඉන්න බෑ පොඩ්ඩක්. මේ තමයි අපේ orientation program එකේ තුන්වෙනි දවස. මොනවාද ළමයි අපි orientation program එකට හැමදාම ගියා. ස්වාමීන් වහන්සේ මම දැක්කා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ දැන් මෙයක් හරි වාහනේ වෙලා දැන් අර නිර්දාල පන්ති කතාව උගුවොත් නැහැ. මට බලන්න පුළුවන් සිද්ධිය. මං ඉන්නව අයියේ දැන් අර සමාජවාදය orientation ගියාට මොකද අපි කෑම ගෙනියන්නම් අමතක කරේ නෑ. මේ තමයි අපේ orientation program එකේ හතරවෙනි දවස. ඔයගොල්ලෝ දැන් මෙතන රැස් වෙලා ඉන්නේ මොකක්ද කියලා අරමුණ පැහැදිලි කරලා ඔයගලන්ට දැන් මම මේ හතරවෙනි පටන් ගන්න සෙෂන් එකේ හවස තිබ්බේ අයියලා අක්කලාගේ ලස්සන සංගීත සැදෑවක්. අන්න ඒක තමයි මේ තියෙන්නේ. මේ තමයි ඒ සතිය ගෙවුන තවත් දවසක ලස්සන හවසක්. සිල්වා මහත්මියගේ මඟ පෙන්වීම යටතේ නවක නවීකරණ වැඩසටහනකදී ඔබට ඔබගේ රසවින්දනාත්මක පක්ෂ නැත්නම් ඔබ ඇවිල්ලා ඉන්නේ මොන වගේ පරිසරයකද කියන එක ඔබට තහවුරු කරන්නට නැත්නම් ඔබට හඟවන්නට ඔබට ඒත්තු ගන්නන්නට ඔබ රසවිදියේ ඔබට අනාගතයේදී ඔබ orientation සතියේ අවසාන දවස් තමයි මේ තියෙන්නේ.
මෙන්න මේ විදිහේ ලස්සන මතක ගොඩක් එක්ක තමයි අපේ ඔරියන්ටේෂන් සතිය ගෙවිලා ඉවර වුණේ. ඉතින් ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ආදරයෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වයන්නම් හත දින